ඔන්න බලා ගන්න මේ කතරගම මැණික් ගඟ. හැබැයි මේ මැණික් ගඟ මේ හරිය මේ කතරගම දේවාලේ පැත්තේ යනකොට අපිට හම්බෙන මැණික් ගඟ නෙමෙයි. හරිද? මේක ඇවිල්ලා මේ සෙල්ල කතරගම පාරේ ඇවිල්ලා සෙල්ල කතරගම පාරේ ටික දුරක් ඇවිල්ලා පාලමට මෙහෙයින් හැරිලා එන්න ඕනේ. මමත් යාළුවෙක් එක්ක ආවේ. හරිද? බලන්න මොන තරම් ලස්සනද කියලා. හරිද? අර බලන්න අර ගල් ගුහාවක් වගේ එතන. හරිද? මේ තනිකර කුඹුක් ගස් කියලා තමයි කියන්නේ. ඉක්දුම කුඹුක් ගස් වගේ තියෙන්නේ. හරිද? මේවා කොච්චර වටිනවා වුණත් මේවා කපන්න කරන්න බෑ. හරිද? මේ මූලමේ වටිනකම වැඩක් නැහැ. අර බලන්න ලස්සන. මේක මේ කවුරුත් හිතන්නේ නැහැ මේක මැණික් ගඟ කියලා කතරගමින් බැලුවා. මොකද කතරගම ඒ කියන්නේ අර දේවාලේ හරියට යන කෙනෙක් ගඟ එච්චරම හුඟක්ම අපිට අස්තනක් නැහැ. ඉතින් අපි හුඟක් දැකපු නිසා දන්නෙත් නැහැ. මේ ඉන්නේ මේ අපේ කට්ටිය නාන්න ඇවිල්ලා. හරිද? ඒගොල්ලෝ නාලා ඉන්නේ. මමත් නෑවා. මේ ඉන්නේ මම. හරිද? බලන්න කොහොමද කියලා YouTube එක. හරිද? හරිම ලස්සනයි. හරිද? මේ කායෙන් හරි අහලා ඔයගොල්ලෝ කතරගම එනවනම් කතරගම මැණික් ගඟ මේ සෙල්ල කතරගම පාරේ ඇවිල්ලා ටික දුරක් ඇවිල්ලා ඔයගොල්ලෝ බලන්න පාලමට මෙහෙයින් තියෙනවා පාරවල් කීපයක්. ඒ කාගෙන් හරි අහන්න මෙහෙම මැණික් ගඟේ අර තොටුපොළකට යන්නේ කොහොමද කියලා. මොකද මෙතන ලස්සන තැනක් මෙතනට සෑහෙන කට්ටිය එනවා ඈ. හරි. එහෙමනම් හරි.